සියලු දෙනාටම ආයුබෝවන්. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ හැරුම් ලක්ෂය වගේම ලෝකයේ ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු පූජනීය ස්ථානයක් වන මිහින්තලා පුදබිමේ අද දවස තවත් විශේෂයි. අද පොසොන් පොහොය දිනය. ඒ නිසා මෙතනට දිවෙන්නේ සෑම ප්‍රදේශයකින්ම ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණ සිටිනවා. බලන්න. හැමතැනම සුදු වෙනමින් සැරසුණු පිරිස බෞද්ධ කොඩි, ඇටිකි, දන්සැල්, වාහන තදබදය එක්කත් පොඩි අභියෝගයක් තිබුණත් හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ පොසොන් උත්සවයටම ආවේනික වුණු හරිම සුන්දර ආධ්‍යාත්මික වාතාවරණය. එහෙනම් අපි එකතු වෙලා මිහින්තලේ ඓතිහාසික උරුමය ගවේෂණය කරමු. දැන් ඔබට පේන්නේ මේ කඳුපාමුල ආරාමය. අපේ ගමන ආරම්භ වෙන්නේ කඳුපාමුල පිහිටි පුරාණ ආරාම සංකීර්ණය. ක්‍රිස්තපූර්ව 3 වෙනි සියවස තරම් ඈත අතීතයේදී රජතුමා විසින් භික්ෂුන් වහන්සේලාගේ භාවනා කටයුතු සහ නේවාසික පහසුකම් වෙනුවෙන් පූජා කරපු ආරම්භක ආරාම භූමිය තමයි මේ. මීට වසර 2000කටත් වඩා පැරණි වුණත් අදටත් මෙතන තියෙන්නේ හිතට ලොකු නිදහසක් දෙන සාමකාමී පරිසරයක්. ඉතින් ඔබ දකින්නටත් ඇති බොහෝ පිරිසක් එතන රැඳී සිටියා. දැන් අපි මේ සිටින පියගට පෙළේ. මේ පියගට පෙළ වල බොහෝ පිරිසක් ගමන් කරන ඔබට පේනවා ඇති. දැන් ඉහළට පැමිණෙමින් කණ්ඨක චෛත්‍ය වෙතට ළඟා වෙලා තිබෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කණ්ඨක චෛත්‍ය ළඟට. මේ මිහින්තලේ තියෙන පැරණිතම සහ කලාත්මක බවින් ඉහළ චෛත්‍ය වලින් එකක්. මෙතෙන් යන්න තියෙන පඩිපෙළවල් තාමත් ආනතියෙන් යුක්තව තියෙන්නේ. මිහිඳු හිමියන් සමග ශ්‍රී ලංකාවට වැඩම කළ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ මෙහි බව විශ්වාස කරනවා. මේ චෛත්‍යයේ තියෙන පැරණි වාහල්කඩ සහ කැටයම් අදටත් පුරා විද්‍යාත්මක හරිම වටිනවා. මෙතන හරිම නිස්කලංක ස්ථානයක්. මොකද අනිත් ස්ථානවල වගේ සෙනග දකින්නට නැහැ. ඔබ මේ දක්නවා වගේ මෙතන කටාරම් සහිත ඒ වගේම ශිලා ලේඛනයද සහිතව තිබෙන ගුහාවක් තියෙනවා. ඉතින් එහා පැත්තට පැමිණියාම මේ විදිහේ ලිමාන ස්ථානයක් තිබෙනවා. එතනින් අපිට පේනවා මිහිඳු මහා චෛත්‍ය සහ අම්බස්තල ස්තූපය කියන මේ දාගැබ් දෙකක් තියෙනවා එකම තැන. කණ්ඨක චෛත්‍ය නැරඹීමෙන් පසුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තියෙන ඒ පියගට පෙරින් පහළට බැස්සහම දකින්න පුළුවන් අපිට මේ සිංහ පොකුණ කියන ස්ථානය. අලංකාර මණ්ඩපයක් තුළ සිංහයන්ගේ කැටයම් සහිතව නිර්මාණය කළ තිබෙන මෙම ස්ථානය සිංහයෙකු නිරූපණය වන ලෙස සකස් කොට තිබෙන සිංහයෙකුගේ පිළිරුවක් දකින්න පුළුවන්. ස්වභාවික ජලය භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා භාවිතා කරලා තිබෙනවා. මිහින්තලේ මැදමළුවට පිවිසෙනකොටම අපිට දානශාලාව දැක් ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ පැරණි දානශාලාව පිහිටි ස්ථානයේ. මෙතන තියෙන බත්වරුව නැත්නම් කැඳවරුව දකිද්දී හිතා ගන්න පුළුවන් අතීතයේ දහස් ගණන් භික්ෂුන් වහන්සේලාට
එකවර දානේ පිරිනැමූ ආකාරය. ඒ වගේම අද පොසොන් දවස නිසා මිහින්තලේ පුරාම පාරවල් දෙපැත්තේ දිගටම දන්සල් දෙනවා. පත් දන්සල්, අයිස්ක්‍රීම්, පැණිබීම, අයිස් වතුර, තේ ආදී දන්සල් ගොඩාක් අපිට දකින්න පුළුවන්. ලාංකේය සංස්කෘතියේ තියෙන දානය පිළිබඳව තියෙන කැමැත්ත නැත්නම් ආගන්තුක සත්කාර ගැන මේ තුලින් දැක ගන්න පුළුවන්. ඉන් පස්සේ අපි ගමන් කරනවා ප්‍රධාන සෙල්ලිපියේ තියෙන ස්ථානයට නැත්නම් සන්නිපාත ශාලාව. මේ ප්‍රදේශයේ අතීතයේ භික්ෂුන් වහන්සේලා රැස් වී සාකච්ඡා පැවැත්වූ සන්නිපාත ශාලාව හේවත් ප්‍රධාන සෙල්ලිපිය ලෙස සැලකෙනවා. මෙහි මැද තියෙන ආසනය සහ වටේ තියෙන ගල් කණු දකිද්දී අතීතයේ සංඝයා වහන්සේලා පාලන කටයුතු ධර්ම සාකච්ඡා කරපු ආකාරය අපිට මවා ගන්න පුළුවන්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සේල චේතිය ළඟට. ස්වභාවික ගල් පර්වතයන් මත ඉදිකර ඇති නිසා තමයි මෙයට සේල චේතිය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේදී සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල කන්දට වැඩම කිරීමට පෙර මොහොතක් සංවැදී සිටි පූජනීය ස්ථානයක් ලෙසත් මෙය සැලකෙනවා. සේල චේතිය පසු කරගෙන වම් පසෙන් පැමිණෙනකොට මිහිඳු ගුහාව දෙසට යන මාර්ගය තිබෙනවා. මේ මාර්ගයේ මිහිඳු ගුහාව වෙත යනකොට ඒ සමීපයේ මෙන්න මේ විදිහට දකින්න පුළුවන් දසභාවක කල් දෙබුක්කාවක් තිබෙනවා. ඊට පස්සේ මිහිඳු ගුහාව. මේ තමයි මිහින්තරේ තවත් ඉතාමත් හැඟීම්බර ස්ථානයක් වන මිහිඳු ගුහාව. මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කළ මුල් කාලයේ භාවනානුයෝගී වැඩ සිටි බවට විශ්වාස කෙරෙන්නේ මේ ස්ථානයේ. ගලින් නිම වූ මේ කුඩා ගුහාව තුළ වැඩ සිටිමින් උන්වහන්සේ මුළු රටේම ආගමික සහ සංස්කෘතික පරිවර්තනයකට මුල් පිරුවා. ඉතින් ඔබට දැක ගන්න පුළුවන් මේ ගුහාව. මේ ගුහාවේ ඉතා කුඩා ඉඩ කඩක් තුළ ගල් මතු පිට ඉතාමත් සුමටව සකස් කරලා තිබෙන ආකාරයක්. හරියට ඇඳකට හා සමාන ආකාරයෙන් තමයි සකස් කරලා තිබෙන්නේ. දැන් අපි බෝධීන් වහන්සේ අසලට පැමිණ සිටිනවා. මිහින්තරා පුදබිම පුරා වන්දනාමාන කරන බැතිමතුන් නිහඬව පහන් පත්තු කරමින් බෝධි පූජා පවත්වන මේ ස්ථානයේ තියෙන විශේෂ ආධ්‍යාත්මික ශාන්ත බවක් ඔබට පේනවා ඇති. මිස්සක පව්ව නැත්නම් ආරාධනා ගල. මේ අවස්ථාවේදී එතනට ළඟාවීමටවත් නොහැකි ඒ තරටම විශාල සෙනගක් සිටියා. අම්බස්තල ස්තූපය මිහින්තලා මහා සෑය. දැන් අපි පැමිණ තිබෙන්නේ මිහින්තලයේ හදවත බඳු අම්බස්තල ස්තූපය වෙතයි. දේවානම්පියතිස්ස රජතුමා සහ මිහිඳු හිමියන් මුලින්ම හමු ස්ථානය සලකුණු කරමින් ඉදිකර ඇති මේ ස්තූපය වටා
වටදාගයක නටබුන් අදටත් දැක් ගන්න පුළුවන්. බොහෝ බැතිමතුන්ගේ ප්‍රධානතම වන්දනා ස්ථානය මේ වන අතර මෙහි ඇති සාමකාමී වටපිටාව සිතට ලොකු සැනසීමක් ගෙන දෙනවා. එවගේම අම්බස්තල ස්තූපයට සමීපවම පිහිටා තිබෙනවා මිහිඳු මහා සෑය. අපේ ගමනේ අවසාන පූජනීය ස්ථානය තමයි මිහිඳු මහා සෑය. මිහිඳු හිමියන්ගේ අපවත් වීමෙන් නැත්නම් පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදු කර ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදි කළ දාගැබ ලෙස මේ සැලකෙනවා. මිහින්තල කඳු මුදුනට ආසන්නව පිහිටි මේ මහා සෑය ළඟ සිට අවට පරිසරය දකිද්දී ඇයි මිහින්තලේ අපේ අද්වානවත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු ස්ථානයක් වෙන්නේ කියලා හොඳටම තේරෙනවා. මේ ස්ථානෙට යනකොට කප්පු පූජාවක් තාමත් ලස්සනට ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව සිදු කරන ආකාරයක් දැකගත හැකි වුණා. අද අපි දැක්කේ නටබුන් ටිකක් විතරක් නෙමෙයි වසර 2270කට අධික අභිමානවත් ඉතිහාසයක්. ලංකාවේ සංස්කෘතික සහ ආගමික පුනරුදයේ ආරම්භය